අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ අපේ පන්තියන ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි ලබන අවුරුද්ද වෙනකොට එයාලගෙත් විෂයන් වෙනස් වෙනවද? එයාලට එහෙම වෙනස් වෙනවා නම් මොනවද අලුතෙන් හදාරන්න තියෙන විෂයන් කියන. ඔය වගේ ප්‍රශ්න අපි පන්තියන ළමයි අහනවා. ඒ වගේම මම හිතනවා ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මෙයා ලබන අවුරුද්දේ අධ්‍යාපනයට හඳුන්වලා දෙන්න යන මේ මොඩියුල් අධ්‍යාපනය කියන්නේ මොකක්ද මේ අලුතින් සිද්ධ වෙන්න යන ප්‍රතිසංස්කරණය කියන එක ගැන ගොඩක් දෙනාට මේ ගැටලුව ඇති. එතකොට මම හිතනවා මේ පිළිබඳව අවධානයක් යොමු කරන දරුවන්ට වගේම චූටි දරුවන් ඉන්න දෙමාපියන්ටත් අද අපි මේ කතා කරන අද අපි මේ සාකච්ඡා කරන්න යන කාරණේ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉස්සලාම අපි බලමු කොහොමද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙන්නේ කියන එක. අපි දන්න දෙයක් තමයි රජයන් මගින් සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් වගේ අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණයක් සිද්ධ කරනවා. එතකොට 2026 වර්ෂයේදී අලුතින් මේ වගේ ප්‍රතිසංස්කරණයක් හඳුන්වලා දෙන්න යනවා. හැබැයි මේ පිළිබඳව ගොඩක් අයට ලොකු දැනුවත්භාවයක් නැහැ. අපි බලමු මොකක්ද මේ රජය මගින් හඳුන්වලා දෙන්න යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ වගේ මොනවද අන්තර්ගත වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. අපි අපේ වීඩියෝ එකකින් ඉස්සෙල්ලාම සාකච්ඡා කරනවා මෙන්න මේ කියන අන්තර්ගතයන් ගැන. මම මේක කාරණා 4ක් යටතේ ටොපික්ස් 4ක් යටතේ සාකච්ඡා කරනවා. මේ අලුතින් හඳුන්වලා දෙන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාටද කියන එක. විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි මේ මොඩියුල් අධ්‍යාපන ක්‍රමයක් විදිහට තමයි මේ ප්‍රතිසංස්කරණය සිද්ධ වෙන්නේ. එතකොට මේ නව මොඩියුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාටද කියන එක අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරනවා. ඊට පස්සේ මොඩියුල් එකක් කියන්නේ මොකක්ද? දැන් මොඩියුල් අධ්‍යාපනය කියන එක ගැන හැමෝටම ගොඩක් අයට මේ පිළිබඳව දැනුවත්භාවයක් නැහැ. එතකොට මොඩියුල් එකක් කියන්නේ මොකක්ද කියන එකත් අපි මේක යටතේ සාකච්ඡා කරනවා. ඒ වගේම මේ ප්‍රාථමික අධ්‍යාපනය නව මොඩියුල් අධ්‍යාපනය අනුව කොහොමද වෙනස් වෙන්නේ කියන එක සාකච්ඡා කරනවා. ඒ වගේම 6 ශ්‍රේණියට හඳුන්වලා දෙන්න යන විෂය මාලා. ඒ කියන්නේ මොඩියුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දෙන්න යන නව විෂය මාලා පිළිබඳවත් අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ගොඩක් කට්ටිය මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් වෙන්නේ නිවුස් හරහා. කියන්නේ ප්‍රවෘත්ති හරහා දැනුවත් වෙනවා. සමහර වෙලාවට සෝෂල් මීඩියා හරහා පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් ඔයාලා මේ පිළිබඳව දැනුවත් වෙනවා ඇති. එතකොට ඇත්තටම මොකක්ද මේ මොඩියුල් අධ්‍යාපනය කියන්නේ? ඒ වගේම කාටද මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තියෙන්නේ කියන කාරණේ අපි මුලින්ම බලමු. නව මොඩියුල් අධ්‍යාපනය කාටද ලබන අවුරුද්දේ ඉඳලා සාමාන්‍යයෙන් ක්‍රමිකව විකාශනය වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට මූලිකව මේක හඳුන්වලා දෙනවා 2026 කියන්නේ 2026 දී එක වසරට එක ශ්‍රේණියට වගේම කනිෂ්ඨ ද්විතීකාංශය 6 ශ්‍රේණියට මේ කියන මොඩියුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිද්ධ වෙනවා. එතකොට අපි දැන් දැනගත්ත කාරණයක් තමයි අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එහෙම නැත්නම් මේ මොඩියුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මුලින්ම හඳුන්වලා දෙන්නේ එක වසරට ලබන අවුරුද්ද එක වසරට යන බබාලට වගේම 6 වසරට යන දරුවන්ට. ඊළඟට අපි බලමු මොකක්ද මේ මොඩියුල් එකක් කියන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් අපි කියනවා ස්වයං අන්තර්ගතයක් තියෙන. ඒ කියන්නේ තනිව ඉගෙන ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන ඉගෙනුම් ඒකකයක්. තනිව ඉගෙන ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන ඉගෙනුම් ඒකකයක් විදිහට තමයි සාමාන්‍ය මොඩියුල් එකක් කියන එක අපි හඳුනාගන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් කියනවා මොකක් හරි සබ්ජෙක්ට් එකක් තුළ මොකක් හරි විෂයක් තුළ නිශ්චිත මාතෘකාවක්, කුසලතාවයක්, එහෙම නැත්නම් තේමාවක් මෙන්න මේ කියන කාරණා ආවරණය වෙන විදිහට වගේම ඒ පිළිබඳව අවධානය යොමු කරන විදිහට සකස් කරලා තියෙන ස්වයං අන්තර්ගතයක්. කියන්නේ සාමාන්‍යයෙන්
සෙල්ෆ් ස්ටඩි වගේ කරන්න පුළුවන් ඉගෙනුම් ඒකකයක් විදිහට තමයි මේක හඳුන්වලා දෙන්නේ. එතකොට මේක ඇතුළත ගොඩක් වෙලාවට ක්‍රියාකාරකම් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ළමයින්ගේ මට්ටම් තක්සේරු කරන්න. එතකොට මේ උගන්වන දේවල්, යාළුවා ඉගෙන ගන්න දේවල් මනින්ද නැත්තම් චෙක් කරන්න මේ කියන මොඩියුල් එක වැදගත් වෙනවා. එතකොට අර අපි කිව්වා වගේ මේක ඇවිල්ලා සෙල්ෆ් ස්ටඩි විදිහට තියෙන්නේ. ඒ වගේම එයා ළමයින්ට පුළුවන් මේක ඇතුළත ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. ඒ වගේම ගුරුවරයන්ට පුළුවන් ගුරුවරුන් හරහා මේක තක්සේරු කරණයක් කරනවා. එයාලා කොච්චර මට්ටම් වලට මේ මොඩියුල් අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන මේ කන්ටෙන්ට් වලින් එයාලා කොච්චර ප්‍රතිඵලයක් ලබා ගන්නවද කියන එක නිරන්තරයෙන්ම මේ හරහා තක්සේරු කිරීමක් එහෙම නැත්නම් ස්වාබැලීමක් සිද්ධ කරනවා. අපි බලනවා මේ ප්‍රාථමික අධ්‍යාපනය නව මොඩියුල් අධ්‍යාපනයට අනුව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. එක වසරට යන දරුවන්ට මේ හරහා අනිවාර්යයෙන්ම මේ ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ඇතුළත තියෙන විෂයන් ගැන හැදෑරීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම මේක විශේෂයෙන්ම ශේෂ්ත්‍ර 9ක් යටතේ සකස් කරලා තියෙනවා. මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ඊළඟට දෙවන ජාතික භාෂාව, ඊළඟට ගණිතය, ඊළඟට ආගම, ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඊළඟට ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, විශේෂ සමගාමී ක්‍රියාකාරකම් මේ වගේ අන්තර්ගත 9ක් පිළිබඳව මෙතනදී අවධානය යොමු කරනවා. හරි. අපි ඊළඟට බලමු 6 වසර දරුවන්ට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් එයාලගේ විෂය මාලාවට මොකක්ද සිද්ධ වෙන්නේ කියන මම කලින් කිව්වා වගේ 2026 දී 6 වසරට යන අලුතින් 6 වසරට යන දුව දරුවන්ට මේ කියන අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ අන්තර්ගත වෙලා තියෙන විෂයන් තමයි හදාරන්න වෙන්නේ. එතනදී විශේෂයෙන්ම මේ කනිෂ්ඨ ද්විතීක මට්ටම අපි කියන්නේ කනිෂ්ඨ ද්විතීක මට්ටමේදී 6 වසරට මේ පුළුල් වගේම මේ වගේම සමබර විෂය නිර්දේශයක් ආවරණය කරන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂයන් 14ක් හැදෑරීම අනිවාර්ය කරලා තියෙනවා. එතකොට මේ කියන අනිවාර්ය විෂයන් 14 මොඩියුල විදිහට තමයි උගන්වන්න අපේක්ෂා කරලා 2026 වර්ෂයේදී 6 ශ්‍රේණියට, ඒ කියන්නේ ලබන අවුරුද්දේදී 6 ශ්‍රේණියට මේ විදිහට හඳුන්වලා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් පළවෙනි වතාවට අදෙන විෂය මාලාව හදාරන සිසුන්ට 2031 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අනිත් අයට තියෙන ප්‍රශ්නයක් නේ යාළගේ සබ්ජෙක්ට් වෙනස් වෙනවද කියන එක. ඒ කියන්නේ 7 8 9 10 වගේ ශ්‍රේණි වලට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලගේ සබ්ජෙක්ට් වෙනස් වෙනවද කියන එක. නැහැ. එතකොට ලබන අවුරුද්දේදී 7 8 9 10 11 ශ්‍රේණි වලට වගේම ඊට පස්සේ අවුරුද්දේ 20 27 වර්ෂයේදී 8 9 10 11 2028 වර්ෂයේදී 9 11 කියන ශ්‍රේණි වලට පැරණි විෂය මාලාව සාමාන්‍ය විදිහට බල පැවැත්වෙන. එතකොට ඔය කියන විදිහට ලබන අවුරුද්දේ 6 වසරට පෙනී සිටින දරුවන්ට තමයි මේ කියන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුහුණ දීමට සිද්ධ වෙන්නේ. ඊළඟට අපි දැන් බලමු අර අපි කලින් කිව්ව විෂයන් 14ක් අන්තර්ගත කරලා තියෙනවා කියලා. එතකොට මේක සාමාන්‍යයෙන් බැලන්ස් වෙන විදිහට තමයි මේ අන්තර්ගතය සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මේ කියන විෂයන් වලට අදාළව හම්බෙන ක්‍රෙඩිට් ප්‍රමාණයක්. දැන් සාමාන්‍යයෙන් මේ ක්‍රෙඩිට් කියන ඒවා අපි දන්නේ කියන්නේ අපි කියන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අදාරන සිසුන් මේ කියන ක්‍රෙඩිට් කියන පිළිබඳව යම් කිසි ආකාරයකට දැනුවත් වෙලා තිබ්බට අපේ අධ්‍යාපන ක්‍රමයට මීට කලින් මෙහෙම මේ කියන ක්‍රෙඩිට් කියන සංකල්පයක් තිබුණේ නැහැ. එතකොට දැන් ලබන අවුරුද්දේ ඉඳන් මේ ක්‍රියාත්මක වෙන්න යන 6 වසරට ක්‍රියාත්මක වෙන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එක් විෂයන් වලට අදාළව හැඩගැසුණු ක්‍රෙඩිට් සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මෙන්න මේ ස්ලයිඩ් එකෙන් පේන විදිහට අපි කිව්ව විෂයන් 14ක් සහ ඒවට අදාළව සකස් කරලා තියෙන ක්‍රෙඩිට් සංඛ්‍යාව තමයි මේ ඉස්සරහින් ඔයාලට දකින්න
භාෂාවට ක්‍රෙඩිට් 3ක්, ඉංග්‍රීසි භාෂාවට 3ක්, ගණිතය විද්‍යාව වගේ විෂයන් වල ක්‍රෙඩිට් 3 බැගින් හම්බ වෙනවා. ඊළඟට සෞඛ්‍ය, ඊළඟට ICT, ඊළඟට අලුතෙන් හඳුන්වලා තියෙන ජීවිතය හා තාක්ෂණය කියන මොඩියුල් එකට, ඊට පස්සේ ඉතිහාසය, ඊළඟට මේ ආගම, සෞන්දර්යය, ඊළඟට මූල්‍ය සාක්ෂරතාවය කියලා හඳුන්වලා දීලා තියෙන අලුත් සබ්ජෙක්ට් එක. මෙන්න මේ කියන සබ්ජෙක්ට්ස් වලට ක්‍රෙඩිට් 2 බැගින් හම්බ වෙනවා. ඊළඟට භූගෝල විද්‍යාව, ඊළඟට දෙවන ජාතික භාෂාව, ඊළඟට පුරවැසි අධ්‍යාපනය වගේ විෂයන් වලට ක්‍රෙඩිට් 1 ගානේ වෙන් කරලා තියෙනවා. ක්‍රීඩා එහෙම නැත්නම් අපි කියන සමාජ සහ සංගම් සඳහා ඒවට අදාළව සහභාගීත්වය වෙනුවෙන් ක්‍රෙඩිට් 2ක් විදිහට සාමාන්‍ය ක්‍රෙඩිට් 30ක සකස් කිරීමක්, ඒ කියන්නේ අන්තර්ගතයක් තියෙනවා. ඊට පරිවර්තනීය කුසලතා විදියට හඳුන්වන මොඩියුල් 2ක් එතනදී ඒ යටතේ අන්තර්ගතයන් සකස් කරලා තියෙන යටතේ විෂය කාණ්ඩ ටිකක් සකස් කරලා තියෙනවා. ඒ පරිවර්තනීය කුසලතා යටතේ හඳුන්වන මොඩියුල් 2ක් තෝරාගෙන ඒ යටතේ ක්‍රෙඩිට් 2ක් ළමයින් විසින් උපයා ගන්න ඕනි කියන එක, ළමයින් විසින් හොයා ගන්න ඕනි කියන සංකල්පයත් මේ අධ්‍යාපන ප්‍රසංස්කරණයට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මේ පරිවර්තනීය කුසලතා මොඩියුල කියන එක ඇතුළත තියෙන විෂය කාණ්ඩ ටිකක් තමයි, මේ මොඩියුල්ස් කීපයක් තමයි මේ කියන ස්ලයිඩ් එකෙන් ඔයාලට පේන්න තියෙන. එතකොට මේක යටතේ ළමයින් වෙනම මොඩියුල් 2ක් තෝරගෙන යටතේ ක්‍රෙඩිට් 2ක් උපයා ගන්න අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට තේරෙන්නේ නැති ලබන අවුරුද්දේ හැම වසරකට අදාළ, හැම ශ්‍රේණියකටම අදාළව මේ කියන ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එක වසරට වගේම අපි කතා කරන කනිෂ්ඨ ද්විතීක අංශයේ 6 ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවන්ට මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ විෂයන් හැදෑරීමට සිද්ධ වෙනවා. මීට අමතරව මේක යටතේ තියෙන මේ පරිවර්තනීය කුසලතා මොඩියුල කියන එක වගේම ඊටත් අමතරව මේක තුල අන්තර්ගත වෙලා තියෙන කාරණා අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පල්ලෙහා කමෙන්ට්ස් වල ඒ හා සම්බන්ධව තියෙන ඕනම ගැටලුවක් ඔයාලට යොමු කරන්න පුළුවන්.